ආයුබෝවන් මම වෛද්‍ය මහේෂ් ජයතිලක මම ආයුර්වේද වෛද්‍යවරයෙක් මම කොළඹ විශ්වවිද්‍යාලයේ BAMS උපාධිධාරී වෛද්‍යවරයෙක් මම අවුරුදු 5ක් කැම්පස් එකේ ඉඳලා අවුරුද්දක් රජයේ රෝහල්වල සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබලා ඊට පස්සේ අවුරුදු 4ක් විතර ලංකාවේ ප්‍රැක්ටිස් කරා මගේම පුද්ගලික වෛද්‍ය සායනික කුරුණෑගල ඊට පස්සේ තමයි මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වලට පදිංචියට ආවේ දැන් මම මගේ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා කූපරුවල මං එක් ගැන කියලා කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. මම මේ වීඩියෝ එක කරේ මම මොන වගේ ට්‍රීට්මන්ට්ස්ද කූපරුවලදී කරන්න කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් අපි කැම්පස් එකේ ඩිග්‍රී එක ඉවර කරනකොට අපිට හැම ලෙඩක් ගැනම උගන්වනවා. හැම ලෙඩක් ගැනම උගන්වනවා. හැම ලෙඩකටම ප්‍රතිකාර කරන්න පුළුවන් වෙන විදිහ වෛද්‍යවරයෙක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ අනෙකුත් උපාධි ලබා දෙන වෛද්‍ය ආයතන වලින් වෛද්‍යවරයෙක්ව බිහි කරන්නේ. නමුත් ප්‍රැක්ටිස් එක කරගෙන යනකොට එකින් එක්කෙනා එක එක අංශවලට දක්ෂතාවයන් පෙන්වන්න ගන්නවා සහ එක එක්කෙනා ඒ අංශවලින් කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඇත්තටම වැඩිපුර අවධානය යොමු කරන ක්ෂේත්‍රයක් විදිහට ගත්තොත් එහෙම මම වැඩිපුර කැමති කොඳුවැට පෙළිය ආශ්‍රිත රෝග තත්ත්වයන් වලට සහ අනෙකුත් සන්ධි ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් විකෘතිතා ආශ්‍රිත රෝග තත්ත්වයන්ට තමයි මම පුද්ගලිකව කැමති. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා. මම ඒ සම්බන්ධව එහෙම එකක් නැහැ. මට තියෙන මූලික උපාධිය විතරයි. ඇත්තටම කිව්වොත් මම ලංකාවෙන් එනකොට දෙවනි උපාධිය සම්පූර්ණ කරලා ආවේ නීති අංශයෙන්. නමුත් මම වඩාත් කැමති ආයුර්වේද ක්ෂේත්‍රයේ මට ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ අතාරින්න හිතුන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඕස්ට්‍රේලියාවේදීත් ප්‍රැක්ටිස් එක පටන් ගන්න ඕනේ කියලා තීරණය කරේ. ආයුර්වේද ප්‍රතිකාර වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලින සහනයක් නෙමෙයි රෝගයේ රෝග මූලය හොයාගෙන ගිහිල්ලා ඒ රෝග මූලයට ප්‍රතිකාර කරලා රෝගියාට දීර්ඝකාලීන සුවයක් ලබා දෙන එක. ඇත්තටම රෝගයක් සුව කරනවා කියන වචනයට වඩා වඩාත්ම හොඳ අපි රෝග කළමනාකරණය කරනවා කියන වචනේ භාවිතා කරනවා නම්. මොකද සමහර වෙලාවලදී අපි දැකලා තියෙනවා රෝග නිට්ටාවටම හොඳ කරනවා කියලා කියන අවස්ථා. නමුත් රෝග තත්ත්වයක් කිසිම රෝග තත්ත්වයක් නිට්ටාවට හොඳ කරන්න බෑ. මොකද හේතුව ඒ අවස්ථානුකූලව තියෙන රෝගය හොඳ කිරීම තමයි වෛද්‍යවරයෙක් විදිහට කරන්නේ. ඒ රෝගය නැවත නැවත වැළඳීමේ හැකියාව ඕනම රෝගයකට තියෙනවා. ඒ වගේම ශරීරයේ ඇතිවන රෝග තත්ත්වයක් නොවන හානිදායක මට්ටමක් මොකක් හරි ඩැමේජ් එකක් අපි රිකවර් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ඒක නිට්ටාවට හොඳ කරනවා ආපහු වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කොඳුයට පෙළිය ආශ්‍රිතව ඇතිවන මොකක් හරි කැක්කුමක් වේදනාවක් සහ අනෙකුත් වෙනස් වීමක් අපිට ඒ අවස්ථාවේදී කලින් තිබුණ විදිහට හදලා දෙන්න පුළුවන්. නමුත් ඒක ආපහු මොකක් හරි වැරදි ඉරියව්වකින් හිටියොත් එහෙම නැත්නම් මොකක් හරි අනතුරකටපත් වුණොත් ආපහු ඒ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ රෝගය ආපහු ඇති වෙන්නේ නැහැ කියලා තහවුරුවක් දෙන්න බෑ. නමුත් අපිට මේ වෙලාවේ තියෙන රෝග තත්ත්වය රිකවර් කරගන්න හැකියාව තියෙනවා. සමහර අවස්ථාවලදී තියෙනවා අපිට රෝගියාගේ තියෙන වේදනාව කැක්කුම ඒ රෝගයට අඩු කරලා දීලා සාමාන්‍ය එදිනෙදා ජීවිතේ පහසු කරගැනීමේ පහසුවක් අපිට ලබා දීමේ හැකියාවක් ආයුර්වේද ප්‍රතිකාර වලින් තියෙනවා. ආයුර්වේද ප්‍රතිකාර ගන්නකොට කී වතාවක් බෙහෙත් කරන්න වෙයිද කියලා අපිට මොන වෙලාවකදවත් කියන්න බෑ. මොකද රෝගියාගේ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර ගන්න ඕන කාල සීමාව වෙනස් වෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා රෝග තත්ත්වයට ලබා දෙන ප්‍රතිකාරය ඒ පුද්ගලයා ග්‍රහණය කරගන්න විදිහ, ඒ පුද්ගලයාගේ ශරීරයක බාර ගන්න විදිහ මත ඒ රෝගය හොඳ වෙන්න ගත වෙන කාලයක අඩු වැඩිවීම තීරණය වෙනවා. අඩු හෝ වැඩිවීම තීරණය වෙනවා. ඒක නිසා අපිට ඒ සම්බන්ධව කාලයක් හරියටම කියන්න බෑ. නමුත් ඇත්තටම ප්‍රතිකාර කරගෙන යනකොට ප්‍රතිකාර වාර කීපයකට පස්සේ රෝගියාට සහනයක් දැනෙන්න ගන්නවා. රෝගියාට එතකොට තේරුම් ගන්න පුළුවන් මේක මොන වගේ කොච්චර කාලයක් ඇයිද මොන විදිහට මේක හොඳ වෙයිද කියන එක ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. වඩාත් වැදගත්ම දේ ඉවසීමෙන් යුතුව විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර ගන්න එක. ඒ වගේම කියන්න ඕන කාරණාවක් තියෙනවා ආයුර්වේද ප්‍රතිකාරවලදී පුද්ගලයාගේ පුද්ගලයාට ප්‍රතිකාර කරන විදිහ, ප්‍රතිකාර කරන මාත්‍රාව, ප්‍රතිකාර කරන විධික්‍රමයන් වෙනස් වෙනවා. අපි කියනවා පුද්ගලයාට අනුව අපි ඒක සකස් කරනවා, ටේල කරනවා කියලා. ඒ නිසා කිසිම කෙනෙක් තව කෙනෙකුට යන ප්‍රතිකාරයක්
කරන්න යන්න එපා. මොකද තමන්ගේ ශරීරය වෙනස්. අපි කියන හැම වෙලේම පුද්ගල දෙන්නෙක් එක සමාන නැහැ. එකින් එක්කෙනා පුද්ගලයන් එකිනෙකාට වෙනස්. ඒක නිසා ඒ අදාළ පුද්ගලයාට අදාළ චිකිත්සාව ට්‍රීට්මන්ට් එක සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න කියලා අපි හැම වෙලේම රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මට අද ඕනුනේ පුංචි දැනුවත් කිරීමක් කරන්න ආයුර්වේද ප්‍රතිකාර ගැන. ආයුර්වේද සම්බන්ධව මම කතා කරන්න ඕන මාතෘකා තියෙනවා නම් ඒ සම්බන්ධව යටින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඊට අමතරව ආයුර්වේද සම්බන්ධ මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඔයා ජීවත් වෙන්නේ බ්‍රිස්බන් වල නම් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර අවට නම් එතකොට ඔයගොල්ලන්ට බුකින් එකක් දාලා මාව හම්බෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රී කන්සල්ටේෂන් එකක් තියෙනවා විනාඩි 30ක හවස 5 ඉඳන් 5:00 වෙනකම්. ඒක බුක් කරන්න පුළුවන් මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.mayuhealth.com.au කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉතින් එහෙම බුකින් එකක් දාලා ඇවිල්ලා කතා කරන්නත් පුළුවන්. ඔයාට තියෙන ප්‍රශ්න ඕන දෙයක් අහන්න පුළුවන්. ඕන විදිහකට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හරිම කැමති ලෙඩුත් එක්ක කතා කරන්න. අපි හරිම කැමති ඒ සාකච්ඡාව අරගෙන යන්න. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ෆ්‍රී කන්සල්ටේෂන් එකක් කරන්න. එහෙම නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට තියෙන ප්‍රශ්න ගැන සඳහන් කරලා එතකොට මම ඒකට අදාළ වීඩියෝ එකක් කරන්න. වෙලේම අපි බලාපොරොත්තු වෙන්නේ රෝගියෙක් සුවපත් කරන එක. ඒ අවංක බලාපොරොත්තුවෙන් තමයි අපි ප්‍රතිකාර කටයුතු සිද්ධ කරගෙන යන්නේ. බ්‍රිස්බන් ආවට කවුරු හරි කෙනෙක් ආයුර්වේද ප්‍රතිකාර හොයනවා නම් මේ වීඩියෝ එකකට යවන්න. ඉතින් බොහොම ස්තුතියි.